කවුද සුරේසලේ කියන කෙනාව මොනවාද අත්අඩංගුවට ගත්ත මීට මාස ගානකට ඉස්සෙල්ලානේ. දැන් මේ ගෝඨාභය මේ මොනවාද විදේශගත වෙන එක මේ මොනවාද නවත්තන්න කියද්දී අරගොල්ලෝ ඔක්කොම මේ එයාලට නැති වුණාම සුරේසලේ කන්න හැල්ලු දැන් ලේ මොනවාද වෙලාලු අපේ අය ගැන කවුද මේ ලේ රත් වෙලා තියෙන අය කවුද හිතන්නේ? කවුරුත් හිතන්නේ නැහැනේ. විමල් වීරවංශ උදේ ගම්මන් දිලා ඥානතර ආමතුරු මේ වගේ අය මේ නිමිත වැඩක් මේ කරන්නේ මේ කරන පරීක්ෂණ වලට නිසියාකාර කරගෙන යන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න මේ රජයට මේ රජයට ඉඩ දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. ඒ වගේම මම ආරාධනා කරනවා මීදුම් මේ උදේ ගම්මන් පිළ ඇමතුමාටත් වීරවංශ ඇමතුමාට පුළුවන් මේ වගේ සත්‍යග්‍රහණයක් මීගොම තුල කරන්න කියලා. විරෝධතාවයක් ඒ වගේම අපිට අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. දැන් ගොඩක් කට්ටිය කියනවා කතෝලික සභාව කියන්නේ සමාව දෙන සභාවක්. ඒකේ ඉන්න කට්ටිය සමාව දෙන්න ඕන. ඒ වගේම තමයි කාදිනල් වහන්සේටත් අපේ ගරු පියතුමන්ලාටත් නොයෙකුත් වාචික ප්‍රහාර එල්ලනවා ඒගොල්ලන්ගේ නම කැද කරන්න. ඒ වලට විරෝධ දක්වන්නත් එක්කම අපි මේක මේව කරන්නේ. මොකද මේ කතා කරනකොට කොහොමද කියනවා මේ පාස්පාන කරපක් කියලා සමාව දෙන්න කියලා. මොකද කතෝලික වාගේ සමාව දෙන සභාවක් කියලා සමාව දෙන්න කියලා කියන්නේ. ඉතින් අපි කියන්නේ සමාව දෙන්න අපි දැනගන්න ඕන කවුද මේ ප්‍රහාරය කරේ කියලා. කෙනෙක් ඉන්නවා අපි සමාව දෙන්න. ඒ වගේම අපේ ආගමේ කියලා තියෙනවා එක කම්බල ගහුවොත් අනිත් කම්බල කරවන්න කියලා. ඉතින් අපි කැමති අනිත් කම්බල කරවන්න නමුත් අපිට ගහපු එක නම් අපි දැනගන්න ඕනේ. ඒක තමයි අපි හැමදේම කියන්නේ මේකට සාධාරණ පරීක්ෂණයක් කරලා හරි විදිහට මේ අදාළ කට්ටිය අපිට එලි දක්වන්න සහ අපිට මේකට සාධාරණ පරීක්ෂණයක් තුළින් අපිට සාධාරණ කිෂ්ඨ කරන කෙනෙක් තමයි අපි හැම වෙලෙම ඉල්ලන්නේ. අපේ ඉල්ලීම කරලා මේ සිදුවන පරීක්ෂණ වලට බාධා නොකර ඒ කියන්නේ අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම නොකර ඒක මේ නීතිය පැත්තෙන් කරන් තියෙන වැඩ ටික කරලා ඉවරලා මේ පරීක්ෂණ වලට අපේ මේ ප්‍රහාරයට සාධාරණ අවසානයක් දෙන්න කියන එක තමයි අපි කියන්නේ. වලට අනවශ්‍ය දේශපාලන අතපෙවීම හින්දා සහ ඒක කඩාකප්පල් ගන්න ගොඩක් කට්ටිය ක්‍රියා කරන හින්දා මේ පරීක්ෂණ පස්තට කියනවා. අපි ඉල්ලීම කරන්නේ මේ අනවශ්‍ය අතපෙවීම කරන්න එපා. මේ පරීක්ෂණ යන විදිහට ඒ අදාළ අධිකරණ කටයුතු ඒ විදිහට සිද්ධ කරන්න ඒ කට්ටිය දෙන්න කියන දේ තමයි අපි මේ නිහඬ විරෝධතාවයෙන් අපි ඉල්ලා සිටින්නේ. මෙතෙක්කල් කරච්ච පරීක්ෂණ දැන් ඔය කොමිෂන් සභාව වාර්තා ආරම්භයවා ඒව ගැන ඔබතුමාලට විශ්වාසයක් නැද්ද නැත්නම් ඒව ප්‍රතික්ෂේප කරනවද? නෑ මෙහෙමයි. ඒක ඇවිල්ලා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් අපිට විශ්වාසයක් තියෙනවා. නීතිය සම්බන්ධයෙන් අපිට විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා තමයි අපිත් මේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ හැම වෙලේම නීතිපැත්තෙන් අපිට සාධාරණ සිද්ධ වෙයි කියලා. අධිකරණ කටයුතු සම්බන්ධයෙන් අපිට කිසිම විශ්වාසයක් නෑ. අපිට තියෙන එකම ප්‍රශ්නය ඇවිල්ලා අනවශ්‍ය දේශපාලන අතපෙවීම සහ ඒකට කරන බාධා කිරීම සම්බන්ධව තමයි අපිට කවුද දේශපාලන අතපෙවීම කරන්නේ? ඒක ඇවිල්ලා මේ දවස්වල ප්‍රසිද්ධියේ සිද්ධ වෙන දෙයක්. මොකද එක මහත්මයෙක් පොතක් ලියලා කිව්වා පාස් ප්‍රහාරේ මහා මොලකරු කියලා පොතක් ලියලා දැක්වුවා. ඒකෙන් කිව්වා සහරන් තමයි මහා මොලකරු එන්න මෙතනින් එහාට මේ පරීක්ෂණ කරන්න ඕනේ නැහැ සහරන් මහා මොලකරු කියලා. නමුත් දැනට සිද්ධ වෙලා තියෙන පරීක්ෂණ හරහා එළි වෙලා තියෙනවා සහරන් නෙමෙයි මහා මොලකරු කියලා ඊට වඩා කෙනෙක් ඉන්නවයි කියලා. සහ එයාව මෙහෙවපු කට්ටියක් ඉන්නවයි කියලා. ඉතින් ඒ හින්දා අපි කියන්නේ ඒ වගේ අනවශ්‍ය අතපෙවීම නොකර බාධා කිරීම නොකර ඒ අදාළ පරීක්ෂණ නිසි ආකාරයෙන් ඒ කෙරීගෙන යන විදිහට කෙරීගෙන යන්න දෙන්න. මොකද අපි හැමෝගෙම බලාපොරොත්තු වෙනවා. මගේ දරුවෝ නැතුණා මෙතන ගොඩක් කට්ටියගේ දරුවෝ සහෝදර සහෝදරියෝ අම්මලා තාත්තලා නැති වුණා. ඉතින් ඒ කට්ටියට අවශ්‍ය කරන සාධාරණ නිසි සාධාරණ අපි වෙන ඉෂ්ට කරන්න කියලා තමයි අපි හැම වෙලෙම ඉල්ලා සිටින්නේ. මගේ නම රූපිකා රොසයිරෝ. මගේ දුව තමයි 2019 4 මාස 21 වෙනිදා පාසල් ගහලා නැතුනේ මුස්ලිම් දරුවා පාතිමාස්ලා. ඉතින් මගේ දරුවා වෙනුවෙන් තමයි මම මේ නිහඬ විරෝධතාවයට ආවේ. මොකද
අපිට මේ යන ක්‍රමය හරියන්නේ නැහැ. මොකද යන ක්‍රමය හරියන්නේ නැහැ කියන්නේ හැම කෙනාටම මේ කරන යන දෙයට කිසිම බාධාවක් කරන්න එපා. මොකද තමයි මේක ඉල්ලන්නේ. මොකද කවුරුත් දේශපාලනය කරන්නේ මේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ මම ආවේ මෙතන මගේ දරුවාගේ තියෙන අම්මා කෙනෙක් තියෙන කැක්කුමට. ඒ නිසා මම ඇත්තටම ඔයගොල්ලන් ඉල්ලනවා මේ දැන් මේ තියෙන බාධා කිරීම වලට බාධා නැති රජෙන් මේ නීතියෙන් කරන්නේ වැඩිපුරට උදව් කරන්න අපිට මෙයා කරගෙන මේ දරුවනේ නීතිය යුක්තිය සාධාරණයක් අපිට ඉල්ලලා දෙන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව තමයි මගේ මේ දරුවා නැති වෙලා මගේ අම්මා තුවාල වෙලා දැඩි ලෙස මගේ දුව තාමත් මානසික වලට බෙහෙත් ගන්න නැගි නැතුලා නිසා මම ඒ නිසා තමයි එළියට දැස්සේ මගේ දරුවා වෙන යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න කියන්නේ. කවුද ඔයගොල්ලෝ මේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න දෙන්නේ කවුද? ඉතින් මේ රජයේ බලපෑම් තියෙනවනේ. ඇවිල්ලා එක මේ විමල් වීරවංශකාරම ඇවිල්ලා මේ ඇවිල්ලා ඒගොල්ලොනුත් ඇවිල්ලා ගෙට බහැලා ඒගොල්ලන් මොනවද දන්නේ නැති වෙන එකට මේක මගේ ලේක ඇතුළු වෙන්නේ මං කරන මේ දෝෂණයක් මේක. මේක නිහඬ දෝෂණයක් මේක. මේ දරුවක් කෙනෙක් අම්මා කෙනෙක් ඉල්ලන අවං කිරීමක් මේක. ඒ නිසා ඕගොල්ලන්ගේම හැම කෙනාම ඉල්ලා තිනවා මේක කිසි දේශපාලනයක් කරන්න මුකුත් නෙමෙයි. මේක අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් ඉල්ලන මානසික ඉල්ලීමක් කියලා මම ඉල්ලන්නේ ඕගොල්ලන්ගෙන්. දැන් මේ න්‍යාය කරන විරෝධතාවල මොකද ඔයගොල්ලන්ට වෙලා තියෙන හානිය මොකක්ද? අපිට හානියක් කියලා තියෙන ඔහොම ඒගොල්ලන් බොරු කී ඔහොම තැන් වල නිරෝධය කරන්න කියන්නේ ඇත්තටම අගතියට පස්සලා තියෙන අපි ඇත්තටම මේක වින්දිතේ ඕනේ. දරුවෙක් නැති වෙච්ච එක කවදාවත් දරුවෙක් අම්ම කෙනෙකුට කවදාවත් දරුවෙක් නැති දුක නැති කරන්න හම්බෙන්නේ කවදාවත්. ඒ නිසා මම මගේ දරු දුක වෙනුවෙන් තමයි මම මේ විදිහට පැහැදිලි කියන්නේ. ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ. ඕගොල්ලෝ අපිට කට්ටියම ඕගොල්ලොත් ඔක්කොම එකතු වෙලා අපි මේ ඔක්කොම රටේ ජනතාව ඔක්කොම එකතු වෙලා අපිට මේ යුක්තිය සාධාරණ ඉල්ලා දෙන්න. මේ අවුරුදු 7ක් අපි නිහඬව බලන් හිටියා. අදටත් අපි විඳින දුක අද කවුරුත් දන්නේ නැහැ. ඒක දරුවෙක් නැති වෙන්න ඕන අම්මා කෙනෙකුට ඒ දරුවෝ දැනෙන්න. අහිංසක දරුවෝ දෙන්න පල්ලි ගිහින් අම්මත් එක්ක එක දරුවෙක් ආව පෙට්ටියෙන්. අනිත් දරුවාව ලෙඩෙක් වෙලා මගේ අම්මාව එතකොට තුවාලයක් මම විසියක් දාලා තුවාලයක් එක්ක. එතකොට මේකද යුක්තිය සාධාරණ මිනිස්සු බලාපොරොත්තු වෙන. ඒ නිසා මම ඇත්තටම අද ඉඳලා අවංක වෙලා මේ නීතිමය කටයුතු කරන්න දීලා ඇත්තට මේකට අපිට යුක්තිය සාධාරණයක් ඉල්ලා දෙන්න කියලා මම ගොඩක් අවංකවම ඉල්ලාගෙන මම අම්මා කෙනෙක් විදියට දසමාසයක් ගමයවල ඒ කිරි කරලා දීලා එක එක්කෙනාගේ හෙන්චයියන්ගෙන් දේශපාලන මතවලට මගේ දරුවා පල්ලි නෑනේ. ඒ නිසා මම හැමදාම දෙයියන්ගේ යුක්තිය. අද මම මිනිස්සුන් වෙනුත් ඉල්ල මේක යුක්තිය සාධාරණයක් අපිට දෙන්න. අද මගේ දුව වෙන දේ ඉෂ්ට වෙන්නයි මම කිව්වට පියදුරේ මේ සාධාරණ වෙන තමයි අද මෙතනට ඇවිනේ. අවුත් මේ සත්‍යඥානය සිද්ධ කරලා බොරුවට සත්‍යඥානය කළා ඇත්ත වහන්න මේ කරන මේ ඉන්දිත වැඩි විමල් වීරවංශ උදේ ගම්මන් දිලා ඥානතර ආමතුරු මේ වගේ අය මේ නිර්මිත වැඩක් මේ කරන්නේ මේ කරන පරීක්ෂණ වලට නිසියාකාර කරගෙන යන්න ඒගොල්ලන් ඉඩ දෙන්න මේ රජයට මේ රජයට ඉඩ දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. ඒ වගේම මම ආරාධනා කරනවා මීගොම මේ උදේ ගම්මන් පිළ ඇමතුමාටත් වීරවංශ ඇමතුමාට පුළුවන් නම් මේ වගේ සත්‍යඥානයක් මීගොම තුල කරන්න කියලා. පුළුවන් නම් ඇවිල්ලා. එහෙම ආවොත් ඓතිහාසික අර තමයි ඇමිල්ටන් ඇල කියන්නේ. ඒ හරහා මූතර නැකම්ම නාගෙන යන්න පුළුවන් කියලා මම මේ අවස්ථාවේ සියලු දෙනාටම ඉතිහාසයේ ස්තුතියි. මම පෙරියමුල්ලේ ජූන්. අපි අද පාරට ආවේ මේ රටේ පාලකයින්ට ආගමික නායකයින්ට සහ මේ රටේ ජනතාවට යම් කිසි පණිවිඩයක් ලබා දෙන්න. වාස්තු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරන්න කියන එක මේ රටේ මහ ජනතාවගේ වගකීම. ඒ වගේම පවතින පාලකයින්ට වාස්තු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉෂ්ට කරන්න කියලා බල කරන එක කතෝලික සභාවේ වගකීමක්. ඒ වගේම වාස්තු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරන්න අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය ලබා දෙන එක මේ රටේ පාලකයින්ගේ වගකීමක්. පෞද්ගලික කාලය තුලදී ඒ වගකීම් තුනම ඉෂ්ට වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා තමයි අද සලේලට ඔයවැනි ඉරණමක් අත් වෙලා තියෙන්නේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනමටත් හේතුව වෙන්නේ මේ තුනේ සාධාරණත්වය නිසා. ඒ නිසා ඒට කැපෙච්ච අයට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම කියන්න ඕන යුද්ධයේ ජයග්‍රහණය අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දෙනවා. මේ රටේ රණවිරුවන්ටත් ඒ ගෞරවය ලබා දෙනවා. නමුත් අනීතිකව අසාධාරණ විදියට අයුක්තිසහගතව තම බලය පාවිච්චි කරනවා නම් මහින්ද රාජපක්ෂට නෙමෙයි ඕනෑම රණවිරුවකට විරුද්ධව පාරට බහින්න අපි සූදානම් වෙලා ඉන්නවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. ජනාධිපතිතුමනි, ඔබතුමා
සියලු ආගමික නායකයින්ගෙන් අනුශාසනා අවවාද ආන්න. හැබැයි ඔබතුමා වැඩ කරන්න ඕනේ මහානායක හිමිවරුන්ටවත් සියලු ආගමික නායකයින්ටවත් ඕන විදියට නෙමෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච විදියටයි කියන එක කියමින් මම නවතිනවා. මම බ්‍රිටෝ ප්‍රනාන්දු මීගම පුරාසේවක නියෝජනය කරන්නේ අද අදෝපිගේ වින්දිජයෝ මේ මතුවලා තිබෙන තත්ත්වය ගැන තමුන්ගේ වේදනාව සහ කලකිරීම කියන්න පාර්ට ඇවිල්ලා තියෙනවා. ඒක ලොකු දෙයක්. මොකද අපි දැන් මාස 68ක් තිස්සේ හැම 21 වෙනිදාම මෙතන හිට ගන්න. ඒ හිට ගන්න වෙන මොකටවත් නෙමෙයි අපිට මේ එක පුද්ගලෙක් අරගෙන ඉරේ දාලා යට දනුවම් කරන්න නෙමෙයි. නීතිය සාධාරණය සිද්ධ විය යුතුයි කියන විශ්වාසය උඩ. ඒ උඩ අපි මතක තියාගන්න ඕනේ ත්‍රස්තවාදී වෙලා කියන පන්දල අපි විරුද්ධ මිනිස්සු. ඒක යටතේ කාව හරි අත්දැකවන්න ගන්නවා නම් මර්ධනය කරනවා නම් අපි ඒකට විරුද්ධයි. ඒක සල්ලි වෙන්න පුළුවන් වෙන මිනිහෙක් වෙන්න පුළුවන්. එතකොට ඒකට අපි විරුද්ධ වෙමින් නමුත් අපි කියනවා ඕනෑම සැකකාරයෙක්ගේ ආරක්ෂාව සැපයීම පොලිසිය වගකීම. ඉතින් අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි සැලේට පොලිසිය පාර දුන්නා හිරියර කෙරුවා කියලා කියනවනේ. පහුගිය කාලෙම උසාවිවලදී මානව හිමිකම් කොමිසමෙන් මේ පහර දුන්න පොලිස් නිලධාරීන් විවිධායට විරුද්ධව නඩු තීන්දුව තියෙනවා. ඉරේ දාපුවා තියෙනවා. ඒවා දැක CID ඉන්න නිලධාරී සැලේ වගේ ප්‍රසිද්ධ පුද්ගලෙක්ට එහෙම හිරියර කරයිද කියලා හිතා ගන්නවත් බෑ. මොකද පොඩි හරි මොලේ කල්ලක් තියෙනවා නම් සැලේටත් තියන්නේ නැහැ. හැබැයි විමල් වීරවංශලාට ගම්මන් පිල්ලට වෙලා තියෙන්නේ වෙන විදියක් නැහැ එළියට එන්න. ඉතින් මේක තමයි යාළුවා තියෙන රජ භෝජනයක් වගේ සැලේ කියලා. අපි කියන්නේ සැලේ වැරදි කෙරුවද නැද්ද දන්නේ නැහැ. නමුත් එයාව සැක කරනවා නම් අත්අඩංගුවට ගන්න පරීක්ෂණ කරන්න උසාවි දාන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒකෙදි මතක තියාගන්න ඕනේ සැලේව විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක් නීතියෙන් ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන් නීතිය කැඩුවා නම් මේ පාස්කු ප්‍රහාරයේ වාසිකත්ව මිනිස්සු කියා සැක අපේ සැකේ යොමු වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ නිසායි අපි අද කාටාද අපි කියනවා විමල් වීරවංශලාට තමුන්ට අයිතියක් නැහැ මේ පරීක්ෂණ කණ්ඩායම් තමුන්ට කැමති ඒවා දෙන්න කියලා. ඒක පොලිසිය වැඩක්. හැබැයි පොලිසිය අනීතික කරනවා නම් ඒවා අධිකරණය බලාගෙන ඒවට පැමිණිලි කරලා. ඉතින් සැලේ වගේ මිනිහෙක් මානසික කඩා වැටුණා අය දුක හිතෙනවා අය මැරෙන්න යනවා කියන ඒවා ගැන ඒ පෞද්ගලික චරිතය සහ ඒ පැවැත්ම උඩ නම් අපිට විශ්වාස කරන්න බෑ. නමුත් අපි පාරේ හිට ගන්නවා කවුරුහරි මේ අපරාධකාරයෝ හොයාගත්තේ හැබැයි සානිලාව රවිලව දැන් මඩ ගහලා එළවන තත්ත්වයට ගේන්න හදන්නේ මොකද වෙන අයට ධෛර්යයක් තිබුණේ නැහැ සැලේ වගේ මිනිහෙක් අත තියන්න. අපි බලමු ඒ නිසා සැලේගේ අයිතියත් අපි පෙනී ඉන්නවා. නමුත් මේ පරීක්ෂණ වලට බාධාවක් කරන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩයයි අද මේ වීඩියෝ මෙතන කියයි. ගෝඨාභය අත්අඩංගුවට ගන්නව කිව්වහම ආරයට රසනික වුණා. නැතිලලාම. එතකොට මේ මෙතන වෙන්නේ ඒගොල්ලෝ අසාධාරණයක් කරන්නේ. මේක මුළු ලෝකයක් දන්නවා. ඒ නිසා මේකට සාධාරණයක් තමයි ඉෂ්ට වෙන්න ඕනේ. ඉතින් අපි නැති නිසා එන්නේ නැහැ. නමුත් මේක කෙරුවේ කවුද? මොකක් අරමුණෙන්ද? අපේ මේ මිනිස්සු අපේ ගමේ මිනිස්සු මගේ නෑදෑයෝ අහල පහලයි ගියේ. අපි එදා පාස්කීරිදා පල්ලි ගියේ. අපි දේශව දහන්න ගියේ. නමුත් අපිට උනේ ලොකුම විනාශයක්. ඒක ඔයගොල්ලෝ කොහමදම දන්නවනේ. ඒ නිසා මම කියන්නේ මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා මේ ඉන්න මුළු ආණ්ඩුවෙම ඉන්නවා. ගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒක සාධාරණ ඉෂ්ට කරන්න යනකන්දී මේ එකම විරුද්ධ වෙලා අත්‍යවශ්‍යම කරනවා. ඒක තමයි. ඒගොල්ලෝ එයාලට මේ ඉන්නේ පෙරේද මොකද්ද නේ කියන්නකො. දැන් කවුද සුරේසලේ කියන කෙනාව මොනවාද අත්අඩංගුවට ගත්ත ඊට මාස ගානකට ඉස්සෙල්ලානේ. දැන් මේ ගෝඨාභය මේ මොනවාද විදේශගත වෙන එක මේ මොනවාද නවත්තන්න කියද්දී අරගොල්ලෝ ඔක්කොම මේ එයාලට නැති වුණා. සුරේසලේ කන්න හැල්ලු දැන් ලේ මොනවාද වෙලාලු. අපේ අය ගැන කවුද මේ ලේ රත් වෙලා තියෙන අය කවුද හිතන්නේ? කවුරුත් හිතන්නේ නැහැනේ. මේ අම්මා තාම අඬනවා. මගේ අඬපු ගෙදර නංගි. ඉතින් ඒ නිසා මම නම් කියන්නේ මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න.